අපි අද හදමු මුරුංගා කරි එකක්. ඉතින් මුරුංගා කියන්නේ හරිම ගුණ එළවලුවක්. ඉතින් රුධිර පීඩනය පාලනය කරන්න, ඒ වගේම කොලෙස්ටරෝල් වලට, ඇස් පෙනීමට, දත්වලට මේ හැම දෙයකටම ගුණ දෙයක් තමයි මුරුංගා කියලා කියන්නේ. ඉතින් මම මුරුංගා ටික අරගෙන මේ විදිහට දෙපැත්තෙන් කපලා අයින් කරගෙන මැද ටික මෙන්න මේ වගේ ප්‍රමාණවලට කපා ගන්නවා. ඊට පස්සේ මේකේ මේ පොත්ත අයින් කරගන්න ඕනේ. මේ වගේ පොත්ත ඉවත් කරලා ඒ ටික වෙනම භාජනයකට දාලා හොඳින් හොද ගන්න ඕනේ. මුරුංගා ඔයාලා කඩෙන් ගන්නකොට හරි ගෙදර ගහින් කඩනකොට හරි ටිකක් ලපටි මුරුංගා වලින් අරගන්න. එතකොට ඒවා හරිම රසයි. ඉතින් මම දැන් මෙන්න මේ වගේ මැටි ඇතලියක් අරගෙන මේකට දාගන්නවා අර මං හොදගත්ත මුරුංගා ටික. මට තව කියන්න අමතක වෙච්ච දෙයක් තමයි ආහාර ජීර්ණයට ඒ වගේම තමයි පිළිකා මර්ධනයටත් මේ මුරුංගා ගොඩාක් වෙලාවට උපකාරී වෙනවා. නිසා පුළුවන් හැම වෙලාවකම මුරුංගා ආහාරයට ගන්න. ඉතින් මම මේකටම දාගන්නවා ලූණු, සුදු ලූණු, අමු මිරිස්, රම්බේ කරපිංච, කුරුඳු කෑල්ලක්, උළුහාල් ටිකක් මම මේකටම දාගන්නවා. ඊට පස්සේ මං තුන පහ ටිකක්, කහකුඩු ටිකක්, මිරිස් කුඩු ටිකකුත් මේකට දාගන්නවා. අපේ මේ මුරුංග කරි එක හදාගන්න අපිට මිටිකිරි, දියකිරි දෙකම අවශ්‍ය වෙනවා. ඉතින් මේ පහේ ටික මේකට දාගත්තට පස්සේ මං දියකිරින් තමයි මේක තඹ ගන්න යන්නේ. ඒ නිසා ඔයාලට පුළුවන් මේකට දියකිරි එකතු කරලා හොඳින් කලවම් කරගන්න. මම මේක පියනකින් වහලා ගින්දර ටිකක් වැඩි කරලා මේ ටික තඹ ගන්නයි යන්නේ. උතුරගෙන වගේ ආවොත් පියන ඇරලා මේ විදිහට තඹ ගන්න.
ඉතින් මුරුංගා ටික තඹ ගත්තට පස්සේ මම මේකට මිටිකිරි ටික එකතු කරගන්නවා. මම මිටිකිරි ටිකක් වැඩිපුර එකතු කරගන්නවා මොකද මේ මුරුංගා කරි එක හරිම රසයි. ඉතින් මං අවසානෙට මේකට ලුණු එකතු කරගන්නවා. ඉතින් ගින්දර සාමාන්‍ය ප්‍රමාණයේ තියාගෙන දැන් මේක හොඳින් උයා ගන්න ඕනේ. ඔන්න දැන් අපි අපේ මුරුංගා කරි එක හදාගෙන ඉවරයි. දැන් මේක හොඳට නටනවා. ඉතින් මෙන්න මේ වගේ රස මුරුංගා කරි එකක් තමයි අද අපි හදාගත්තේ. ඉතින් ඔයාලට බත් කන්න, පාන් කන්න, ඒ වගේම ඉන්දියාප්ප කන්න මේ ඕනම දෙයකට මේ මුරුංගා කරි එක පාවිච්චි කරන්න පුළුවන්. රස වගේම ගුණ තියෙන කෑමක් තමයි මේ මුරුංගා කියලා කියන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම මුරුංගා අඩුම තරමේ සති දෙකකට සැරයක්වත් මුරුංගා හැදෙන කාලෙට අනිවාර්යයෙන්ම මුරුංගා කරි එකක් හදලා ආහාරයට ගන්න. ඉතින් ලොකු පොඩි හැමෝටම ගුණදායක දෙයක් තමයි මේ මුරුංගා කියලා කියන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලත් මේ රෙසිපි එක try කරලා බලන්න. මේක ගොඩක් අමාරු රෙසිපි එකක් නෙමෙයි. හරිම ලේසියෙන් රසට මුරුංගා හදාගන්න තියෙන ලේසිම රෙසිපි එකක් තමයි මම අද ඔයාලට කියලා දුන්නේ. ඉතින් එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.